අයිබෝන් හැමෝටම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 උසස් පෙළ සංයුක්ත ගණිත ප්‍රශ්නපත්‍රය එක පත්‍රයේ B කොටසේ 16 වෙනි ප්‍රශ්න. මේ ගැටලුව අපිට යොමු වෙලා තියෙන්නේ සරල රේඛාව සහ වෘත්තයේ පාඩමෙන්. AB රේඛාඛණ්ඩයේ ලම්බ සමච්ඡේදකයේ සමීකරණය දීලා තියෙනවා. මොන අපිට කියලා තියෙන්නේ A සහ B අගයන් හොයන්න කියලා. A ලක්ෂයත් B ලක්ෂයත් යා කරන රේඛාව මේ විදිහට හදලා පෙන්වන්න පුළුවන්. මේක ලම්බ සමච්ඡේදකය තමයි මේ L කියන රේඛාව. මේ රේඛා දෙක එකිනෙක ලම්බක නම් L කියන රේඛාව x ධන y ඍණ 4 සමාන බිඳු. රේඛා දෙකක් එකිනෙක ලම්බක නම් අපි දන්නවා මේ රේඛා දෙකේ අනුක්‍රමණයන් දෙකේ ගුණිතය ඍණ 1ට සමාන වෙනවා. ML සමාන වෙනවා මෙයව සකස් කරගත්තොත් y සමානයි ඍණ x ධන 4. මෙයාගේ අනුක්‍රමණය ඍණ 1යි. එමනම් B ඍණ 2 බෙදීම A ඍණ 1 යන්නෙන් අපිට AB රේඛාවේ අනුක්‍රමණය ලබා ගන්න පුළුවන්. ඒකෙත් L රේඛාවේ අනුක්‍රමණය ගුණිතය ඍණ 1ට සමාන විය යුතුයි. B සමානයි A ධන 1. මේක මම එක ප්‍රතිඵලයක් විදිහට තියාගන්නවා. ඒ වගේම මම දන්නවා මේ L රේඛාවෙන් AB යා කරන රේඛා ඛණ්ඩය ලම්බක සහ සමච්ඡේදනය විය යුතුයි. එහෙනම් AB රේඛා ඛණ්ඩයේ මධ්‍ය ලක්ෂය මේ L රේඛාව මත පිහිටිය යුතුයි. මධ්‍ය ලක්ෂය මම ගත්තොත් B ධන 2 බෙදීම 2කින් එයාගේ y ඛණ්ඩාංකයත් A ධන 1 බෙදීම 2කින් එයාගේ x ඛණ්ඩාංකයත් ගන්න පුළුවන්. ඡේදන ලක්ෂය හඳුන්වගත්තොත් P කියලා මේ P ගේ ඛණ්ඩාංක A ධන 1 බෙදීම 2 සහ B ධන 2 බෙදීම 2 ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් මම මේ P ලක්ෂය L රේඛාවට ආදේශ කරොත් A ධන 1 බෙදීම 2 ධන B ධන 2 බෙදීම 2 ඍණ 4 සමාන වෙයි. ඉහත එක ප්‍රතිඵලය ආදේශ කරොත් මට ගන්න පුළුවන් සමානයි 2. P සමානයි. හරි ඊළඟ කොටසේ මට කියලා තියෙන්නේ මේ C ලක්ෂය L රේඛාව මත පිහිටන බව පෙන්වා ACB සොයන්න කියලා. C ලක්ෂය මත පිහිටනවා නම් එය L රේඛාවේ සමීකරණය තෘප්ත කර යුතුයි. එහෙනම් L රේඛාවේ සමීකරණය අපි දන්නවා x ධන y ඍණ 4 සමාන බිඳු. එමනම් x ධන y ඍණ 4ට මම ආදේශ කරොත් මේ ඛණ්ඩාංක 3 ධන 1 ඍණ 4 සමානයි බිඳුවයි. එම නිසා C ලක්ෂය L රේඛාව මත පිහිටයි. දැන් පිහිටන බව දන්නවනම් ඊළඟට මම කරන්න ඕනේ මේ කෝණය කොච්චරද කියලා හොයාගන්න. මේ කෝණය හොයාගන්න මට පුළුවන් මෙන්න මේ රේඛා දෙක අනුක්‍රමණ හොයාගන්න. රේඛා දෙකේ අනුක්‍රමණ දන්නවනම් මට පාවිච්චි කරන්න පුළුවන් tan θ සමානයි m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 මපා. මේ සමීකරණය භාවිතයෙන් මට පුළුවන් මේ θ අගය හොයාගන්න. ඒ වගේම අපි දන්නවා මේ θ අගය සුළු කෝණයක් බව. ඒක නිසා මේකෙදි සුළු කිරීමෙන් ලැබෙන අගයකට වඩා අඩු විය යුතු බව මතක තබා ගත යුතුයි. අපි බලමු m1 අගය. A ගේ y ඛණ්ඩාංකයත් C ගේ y අගයත් අතර අන්තරය බෙදීම A ගේ x ඛණ්ඩාංකය ඍණ C ගේ x ඛණ්ඩාංකය. මේ විදිහට තමයි අපි අනුක්‍රමයෙන් ලබාගන්නේ AC රේඛාවේ. සමීකරණයට ආදේශයෙන් ඒවම අපිට ලැබෙන අගය 3 බෙදීම 4ක් නිසා ඒක එකට වඩා අඩුයි. ඒකෙනුත් අපිට කියවෙනවා මේ θ සුළු කෝණයක් බව. දැන් අපිට කියලා තියෙනවා ABC ලක්ෂ හරහා යන වෘත්තය S කියලා S ගේ කේන්ද්‍රය බව පෙන්වන්න කියලා. මේ තියෙන ABC ලක්ෂ හරහා යන වෘත්තය. මෙතනදී අපිට පැහැදිලිව පේන දෙයක් තමයි මේ AB කියලා කියන්නේ මේ වෘත්තයේ ඇතුළත අඳින ලද ජයක්. එහි ලම්බ සමච්ඡේදකය තමයි මේ L රේඛාව කියලා කියන්නේ. එහෙමනම් මේ L රේඛාව අනිවාර්යයෙන්ම මේ S වෘත්තයේ කේන්ද්‍රය හරහා යා යුතුයි. එහෙමනම් මේ වෘත්තයේ කේන්ද්‍රය මම සාධාරණ ආකාරයකින් ලියාගත්තොත් ඍණ G ඍණ F කේන්ද්‍රයේ ඛණ්ඩාංක මත L රේඛාව තෘප්ත කළ යුතුයි. එහෙමනම් ඍණ G ඍණ F ඍණ 4 සමානයි බිඳු. G යුක්ත කරගන්නවා ඍණ F
ඍණ 4. එක ප්‍රතිඵලය විදිහට තියාගන්න. ඒ වගේම තවත් දත්තයක් තමයි මේ වෘත්තේ C ලක්ෂ්‍ය හරහාත් යනවා. O කියලා ගත්තොත් මම කේන්ද්‍රය. මේ OA, OC, OB කියන තුන් දෙනාම මේ වෘත්තේ අරයන් වෙනවා. එහෙනම් මම ඒ දත්තේ පාවිච්චි කරලා OA සහ OC අතර සම්බන්ධයෙන් G සහ F ගේ තවත් සමීකරණයක් ගොඩනගා ගන්නවා. C ගේ කණ්ඩාංක 3 1 කියලා දීලා තියෙනවා. OC කියන එක මට ගන්න පුළුවන්. එයාගේ y කණ්ඩාංක අන්තරය ධන x කණ්ඩාංක අන්තරේ වර්ගයේ වර්ගමූලය. දෙපැත්තම සමාන ලකුණු වෙලා තියෙන නිසා දෙපැත්තෙම වර්ගමූලය අයින් වෙන හින්දා වර්ග වලින් විතරක් ප්‍රකාශනය ලියා ගන්න. මෙහි ප්‍රසාරණයේදී ඔයාලට පේනවා ඇති සමීකරණයේ දෙපසම f වර්ග සහ g වර්ග පද එකම විදිහට තමයි අපිට ලැබෙන්නේ. එහෙමනම් මම f වර්ග සහ g වර්ග පද නොලියා ඉතුරු පද විතරක් ලියා ගන්නවා. එහෙනම් මේ සුළු කිරීමෙන් එහෙමනම් එක ප්‍රතිඵලයෙන් ලබාගත් සමීකරණයේ භාවිතයෙන් g වෙනුවට ඍණ f ඍණ 4 ආදේශ කරගත්තොත් එහෙමනම් f සමානයි ඍණ 11 බෙදීම 6. f ගේ එමාගේ භාවිතයෙන් ඍණ 13 බෙදීම 6. එහෙමනම් මට දැන් කේන්ද්‍රයේ කණ්ඩාංක O ලබා ගන්න පුළුවන් ඍණ 13 බෙදීම 6 ඍණ 11 බෙදීම 6. එහෙමනම් මම දැන් වෘත්තයේ සමීකරණයේ සාධාරණාකාරයෙන් ප්‍රකාශ කරගත්තොත් ස්වර්ග ධන y වර්ග ධන 2ක් gx ධන 2ක් fy ධන c සමානයි වෙනවා. g සහ f ගෑගයන් හොයාගත්තා. එයා ගැන ආදේශ කරොත්. දැන් මෙතනදී මම නොදන්න එක පදයයි තියෙන්නේ තමයි c. c හොයාගන්න මේ වෘත්තයේ මත තියෙන මොනම හරි ලක්ෂයක් ආදේශ කරන්න පුළුවන්. එහෙනම් මම ඒ ලක්ෂ්‍ය ආදේශ කරොත් මම දන්නවා ඒකින් ඒ සමීකරණය තෘප්ත වෙනවා කියලා. එහෙනම් මට දැන් වෘත්තයේ සමීකරණය S ප්‍රකාශ කරගන්න පුළුවන්. ඊළඟට අපිට කියලා තියෙනවා එනයින් AB ලක්ෂ හා D ලක්ෂ හරහා යන වෘත්තයේ සමීකරණය ලබා ගන්න. මේකෙදි අපිට පාවිච්චි කරන්න පුළුවන් රේඛාවක් සහ වෘත්තයක් ඡේදනය වන විට එම ඡේදන ලක්ෂ හරහා යන ඕනෑම වෘත්තයක සාධාරණ සමීකරණය S ධන ලැම්ඩා L සමාන බිඳුව ආකාරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. D ලක්ෂය හරහා යන වෘත්තයේ S1 කියලා ගත්තොත් මේ S1 කියන වෘත්තයේ සමීකරණය මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් මම මෙතනදී මේ ලැම්ඩාගේ සොයාගත යුතුයි. ඊටත් කලින් මේ L රේඛාව කියලා අපි දැන් ලබා ගන්නේ AB රේඛා කණ්ඩෙන් හැදෙන රේඛාව. මම දන්නවා B ලක්ෂයේ කණ්ඩාංක 2 3 ඒ වගේම A ලක්ෂය 1 2 මේ විදිහට AB රේඛාව ලබා ගන්න පුළුවන්. එහෙමනම් දැන් අපිට ලැම්ඩාගේ අගය සොයාගන්න යුතුයි. ලැම්ඩාගේ අගය සොයාගන්න නම් අපිට පුළුවන් S1 වෘත්තයේ මත තියෙන D ලක්ෂය සමීකරණයට ආදේශ කරන්න. සමීකරණය S1 ගේ එහෙමනම් දැන් ලැම්ඩා සොයාගන්න මට පුළුවන් මේ D ලක්ෂය මේ සමීකරණයට ආදේශ කරන්න. ලැම්ඩාගේ මෙමාගේ භාවිතයෙන් මට S1 වෘත්තයේ සමීකරණ ලබා ගන්න පුළුවන්. මේ විදිහට මට S1 වෘත්තයේ සමීකරණය ලබා ගන්න පුළුවන්.